ඕන මගුලක් එද්දාවි කියලා මං අදට යාලා ගෙදරට පයින්. එයා උගලන්න. මොකක්ද ඒ පාර කියන්නේ අතර කොන් කතා? නෑ මගේ ඇඟට පොඩ්ඩක් හරි මදි වගේ බා. බත් ගෑනෙන්න වගේ. හොම්බේ පොඩ්ඩක් කරගෙන එන්න. අයියෝ අයියේ. අයියා මෙතන හිටියේ. කොහෙද පැන්නේ? ඒකනේ. අපේ ගෙදර නෙවෙයිනේ. මං හිතුවා අපේ ගෙදරට පැන්නයි කියලා. එන්න. කොහෙද ඇල්ලේ මේ ඉන්නවා? හොරා. ඊට මම පොලිසියට අල්ලලා දෙන්න කම්සර්. එහෙම කරන්න එපා. ඒ කොහෙද පා? දුවන්න මම අපේ ගෙදර කියලා හිතුවේ. ඒ කොහෙද පා? අනේ එහෙම නෙවෙයි. තරම. ඔයෝ මේ ගේට්ටුව අතර තියෙන්නේ. කලින් කියන්න බෑ වයි ගේට්ටුව ඇතුලේ. දුවපන්. එනවා. මේ අයිම මොකරි බයි සේසක පත්තු වෙගෙන ඉන්නවද බං? මොකෝ මේ මොනවාගින්? වෙස් එකට වැඩි ලොකු කේස් එකක් පත්තු වෙගෙන ඉන්නේ බා. එවි මොකෝ මූණ දෙන්න බැරි වැඩකට ලෑස්ති. ඒකයි මේ මොන වහගෙන ඉන්නේ. මේ කප්පරේට පූදගේ අයියා මොකක් හරි ගේමක් ලෑස්ති කියලා දන්නේ. අද නම් පුතේ කුඩු සම්බල් වෙන්න වෙනවා ෂුවර්. උඹට දෙමළ පුළුවන්ද? ටිකක් පුළුවන්. එහෙනම් කියපන් අපි අය වැරදි කරන්නේ නැහැ කියලා. විස්තර දන්නේ නැහැ බං. වාංග පොංග විතරයි දන්නේ. ඇත්තද? නවාංග කියලා කතා කරලා පුළු පාරක් කාලා පොංග කියලා පිටත් කරලා යවපන්. වෙන කරන්න දෙයක් නැහැ. මොකද බං කරන්නේ? ඇත්තට මං හිටියානම් දෙන්නේ සෙට් එකටම එක අපිට එක වැටෙන්න. ඔව්. උඹේම ගාපු කී දෙනෙක් නම් ස්පිරිතාලේ ඇඩ්මිට් කරාදනේ. සයිස් එක අඟල් වලින් වුණාට කතාව නම් බඹ වලින් නේ.